ආයිබෝවන්. අද අපේ මේ සවිස්තරාත්මක විග්‍රහයට එකතු වුණ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි අද මේ සූදානම් වෙන්නේ පරිගණකයේ මොළය, එහෙමත් නැත්නම් ප්‍රොසෙසරය ඇතුළට ඊටමත් කුතුහලය දනවන ගමනක් යන්නයි. මේ සති 6 සහ 7 යටතේ එන තොරතුරු පාදක කරගෙන දත්ත සැකසීම පිටුපස්ස තියෙන ඉන්ද්‍රජාලික තාක්ෂණය හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. හරි. අපි බලමු අද අපේ මාර්ගසිතීම කොහොමද පෙළගැස්විලා තියෙන්නේ කියලා. නවීන ප්‍රොසෙසරයේ අභ්‍යන්තරය, fetch execute හෘද ස්පන්දනය, පයිප්ලයිනින්, CISC සහ RISC නිර්මාණ ශිල්ප, මතක ලිපිනකරණය, ඒ වගේම සැබෑ ලෝකයේ ප්‍රොසෙසර ගැන තමයි අපි අද පිළිවෙලින් සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි කෙලිම මාතෘකාවට බහිමු නේද? පළවෙනි කොටසින් අපි පදනම හදාගමු. නවීන ප්‍රොසෙසරයක් අටුලේ මොනවද වෙන්නේ? ඒකේ අත්විවරම වැටිලා තියෙන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමු. වන් නොයිමන් නිර්මාණ ශිල්පය ගැන කතා කරද්දී මේක ඇත්තටම පරිගණක ලෝකයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදි. ඉස්සර පරිගණක වලට අලුත් වැඩක් දෙන්න ඕන වුණාම වයර් අලුතින්ම ගලවලා සම්බන්ධ කරන්න සිද්ධ වුණා. ඒත් ගබඩා කළ වැඩසටහන් සංකල්පය මේක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. නිකමට හිතන්න අද අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකක් ගැන. ඒකේ තියෙන apps, ඒ කියන්නේ උපදේශ සහ අපේ ෆොටෝස් වගේ දත්ත මේ ඔක්කොම තියෙන්නේ එකම මතකයක නේද? කේත සහ දත්ත මේ විදිහට එකම තැනක තියාගන්න එක තමයි අද අපි දකින උපාංග මිච්ඡර නම්‍යශීලී කරන ප්‍රධානම හේතුව වුනේ. දැන් අපි මේ CPU එකේ ප්‍රධාන කොටස් තුන ගැන ටිකක් ගැඹුරින් බලමු. මේක හරියට සංගීත කණ්ඩායමක් වගේ. කන්ට්‍රෝල් යුනිට් එක තමයි නායකයා. එයා තමයි මුළු පද්ධතියම මෙහෙයවන්නේ. ඊළඟට තියෙනවා ALU එක. එහෙමත් නැත්නම් අංකගණිත හා තාර්කික ඒකකය. සීලම ගණනය කිරීම සහ තීරණ ගැනීම වෙන්නේ මෙතන තමයි. අනිත් එක තමයි රෙජිස්ටර්ස්. මේවා හරියට ප්‍රොසෙසරේ තියෙන අතිශය වේගවත් සාක්කු වගේ. ප්‍රධාන මතකයට යන්නේ නැතුව ක්ෂණිකව ඕන වෙන දත්ත මේවායි තමයි පරිගණකයේ තියාගන්නේ. මේ තුනේ එකතුවෙන් තමයි මධ්‍යම සැකසුම් ඒකකය වැඩ කටයුතු කරන්නේ. දෙවෙනි කොටසට අපි යමු. මේක තමයි අපේ උපාංග බලගන්වන නොපෙනෙන රිද්මය. එහෙමත් නැත්නම් fetch execute හෘද ස්පන්දනය. මේ ක්‍රියාවලිය තමයි හැම දෙයකටම පදනම. සෑම ප්‍රොසෙසරයකම පදනම හැදලා තියෙන්නේ මේ පීවර හතරේ චක්‍රය මතයි. පළවෙනියට මතකයෙන් උපදෙස් ලබා ගන්නවයි කියන්නේ fetch කරනවා. ඊට පස්සේ ඒ උපදෙස ප්‍රොසෙසරයට තේරෙන භාෂාවට, ඒ කියන්නේ විදුලි සංඥාව බවට විකේතනීය හෙවත් decode කරනවා. තුන්වෙනියට ඒක ක්‍රියාත්මක කරනවයි කියන්නේ execute. අවසානයේට ප්‍රතිඵලය ස්ටෝර් කරනවා. මේ සරල ක්‍රියාවලිය තත්පරයකට බිලියන ගණනක් වාරයක් සිද්ධ වෙනවා කිව්වොත් පුදුම හිතෙනව නේද? මේ අමූර්ත සංකල්පය තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගනිමු. හිතන්න අපි GPS එකක් පාවිච්චි කරනවා කියලා. මීළඟට මීටර් 200කින් හැරෙන්න කියලා පෙන්නන එක හරියට PC හෙවත් program counter එක වගේ. ඒකෙන් ඊළඟ උපදේශයේ ලිපිණය මතක තියාගන්නවා. දැන්ම වමට හැරෙන්න කියන එක IR එහෙම නැත්නම් instruction register එකට සමානයි. ඒ වගේම MAR එකෙන් ඊළඟට යන තැන ලිපිණයත් MDR එකෙන් ඒ පාරේ තියෙන ට්‍රැෆික් එක ගැන දත්තත් හසුරවනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අපිව හරියටම ගමනාන්තයට ගෙනියන්නේ. රෙජිස්ටර් වැඩ කරන්නේ අන්න ඒ වගේ සම්බන්ධීකරණයකින්. හරි, අපේ තුන්වෙනි කොටසට එමු. පයිප්ලයිනින් මගින් මේ හෘද ස්පන්දනය කොහොමද තවත් වේගවත් කරන්නේ කියලා අපි දැන් බලමු. පයිප්ලයිනින් කියන්නේ හරියට කර්මාන්ත ශාලාවකේ තියෙන එකලස් කිරීමේ රේඛාවක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් නම් එක වැඩක් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් අනිත් වැඩ පටන් ගන්න නැතුව බලාගෙන ඉන්න වෙනවානේ. ඒත් පයිප්ලයිනින් වලින් කරන්නේ උපදෙස් කිහිපයක් එකවර විවිධ අධ්‍යාර යටතේ ක්‍රියාත්මක කරන එකයි. ඒ කියන්නේ පළවෙනි උපදෙස් එක්සිකියුට් වෙද්දී දෙවෙනි උපදෙස් ඩිකෝඩ් වෙනවා. ඒ එක්කම තුන්වෙනි උපදෙස් ෆෙච් වෙනවා. මේ නිසා කිසිම කාලයක් අපතේ යන්නේ නැහැ. එක චක්‍රයකදී එක උපදෙසක් බැගින් නිම කිරීමේ අතිශය ඉහළ කාර්යක්ෂමතාවයක් ප්‍රොසෙසරයට මේකෙන් ලැබෙනවා. මේක තවත් හොඳට පැහැදිලි වෙනවා අපි ෆෝන් එකෙන් වීඩියෝ එකක් බලනකොට. එතනදී ප්‍රශස්ත කරන ත්‍රිත්වයක්ම එකවර වැඩ කරනවා. පයිප්ලයිනින් වලින් වීඩියෝ රාමු එකින් එක ඉතා සුමුටව විකේතනය කරනවා. ඊළඟට කැෂ් මතකය මගින් ළඟදීම ඕන වෙන දත්ත කලින්ම ගබඩා කරගෙන වීඩියෝ එක බෆර් වෙන එක වළක්වනවා. ඒ අතරේ මල්ටිකෝ තාක්ෂණෙන් වීඩියෝ එක, සද්දේ සහ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැඩ ඔක්කොම එකවර හසුරවනවා. මේ ඔක්කොම තිරේ පිටුපස්සේ එකම වෙලාවෙ සිද්ධ වෙන නිසා තමයි අපිට කිසිම හිරවීමක් නැතුව වීඩියෝ එකක් බලන්න පුරුවන් වෙලා තියෙන්නේ. හතරවෙනි කොටසින් අපි අවධානය යොමු කරන්නේ ප්‍රොසෙසර් නිර්මාණය කිරීමේදී පදනම් වෙන එකිනෙකට වෙනස් දර්ශනයන් දෙකක් ගැනයි.
මේකෙදි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි පරිගණක වැඩසටහන් ලියද්දී පාවිච්චි කරන සංකීර්ණ උපදේශ එහෙමත් නැත්නම් මැක්‍රෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට කෙලින්ම දෘඩාංග එක්ක කතා කරන්න බෑ. ඒ නිසා මේවා දෘඩාංග වලට තේරෙන ඉතා කුඩා මයික්‍රෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් බවට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. මේක හරියට භාෂා පරිවර්තනයක කරන වැඩක් වගේ. හැබැයි මේ පරිවර්තනය අකුණු වේගයෙන් සිද්ධ වෙන නිසා අපි ඒක දන්නේවත් නෑ. මෙන්න මෙතනදි තමයි CISC සහ RIS කියන නිර්මාණ ශිල්ප දෙකේ ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ. CISC වලදී උත්සාහ කරන්නේ එක සංකීර්ණ උපදේශකින් ලොකු වැඩ කොටසක් කරන්නයි. ඒ නිසා ඒකේ උපදේශ බහුලතාවය වැඩි. හැබැයි අනිත් පැත්තෙන් RISC වලදී කරන්නේ ඉතා සරල උපදේශ පාවිච්චි කරලා තනි චක්‍රයකින් වැඩේ ඉක්මනින් ඉවර කරන එකයි. RISC වලදී උපදේශ සරල නිසා දත්ත ගබඩා කරන්න ඊට විශාල රෙජිස්ටර් ගොනු ඕන වෙනවා. මේක ඇත්තටම එකම ප්‍රශ්නයක් විසඳන්න යොදා ගන්න සම්පූර්ණම වෙනස් ප්‍රවේශයන් දෙකක්. හරි. පස්වෙනි කොටසින් අපි බලමු මතක ලිපිනකරණය සහ එන්ඩිනෙස් ගැන. ප්‍රොසෙසරේ තනියම වැඩ කරන්නේ නෑනේ. බාහිර සම්පත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා මෙතනදී පැහැදිලි වෙලුවා. CPU එකක් මතකය කියවන හෝ ලියන කුඩාම එකකය සෛලයක් කියලා අපි හඳුන්වනවා. නවීන පරිගණකවල මේ දත්ත සංවිධානය කරන්නේ බයිට් ලිපිනකරණ ක්‍රමය පාවිච්චි කරලයි. හරියට ගෙවල් වලට වෙන වෙනම ලිපින තියෙනවා වගේ සෑම බයිට් එකකටම වෙනම ලිපිනයක් තියෙනවා. මේ නිසා ප්‍රොසෙසරයට Tamanට ඕනම කරන දත්තේ ඊටමත් නිවැරදිව සහ වේගෙන් හොයාගන්න පුරුවන්කම ලැබිලා තියෙනවා. දත්ත ගබඩා කරද්දී අනුපිළිවෙලක් තියෙන්න ඕනේනේ. මේකද ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. බිග් ඉන්ඩියන් ක්‍රමේදී දත්තයක වැදගත්ම බයිටය මුලින්ම ගබඩා කරනවා. හැබැයි ලිටල් ඉන්ඩියන් ක්‍රමේදී කරන්නේ ඒකි අනිත් පැත්ත. අඩුම වැදගත් බයිටය තමයි මුලින් ගබඩා කරන්නේ. දැන් හිතන්න ජාලයක් හරහා පරිගණක දෙකක් දත්ත හුවමාරු කරගන්නවා කියලා. මේ පරිගණක දෙක ක්‍රම දෙකක් පාවිච්චි කළොත් මොකද වෙන්නේ? සම්පූර්ණ දත්තේ මවුල් වෙලා පද්ධතියම බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ අනුපිළිවෙල එකිනෙකට ගැලපීම අතිශයින්ම වැදගත්. අපේ අවසාන කොටස, ඒ කියන්නේ 6 වෙනි කොටසට අපි දැන් පිවිසෙනවා. මේ වෙනකන් කතා කරපු න්‍යායයන් සැබෑ ලෝකයේ ප්‍රොසෙසර් වල කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා අපි දැන් විමසා බලමු. ප්‍රොසෙසර් වල ඉතිහාසය දිහා බැලුවොත් ඉතා වැදගත් සම්දිස්ථාන කිහිපයක් දකින්න පුරුවන්. Intel 8086 ප්‍රොසෙසරය BIU සහ EU කියලා එකක වෙන් කරපු එක අදටත් X86 ලෝකයට බලපාන ඓතිහාසික තීරණයක් වුණා. ඊට පස්සේ ආපු Motorola 78000 ප්‍රොසෙසරය අභ්‍යන්තර සහ බාහිර ධාරිතාවන් ඉතා අපූර්වට තුලනය කළා. ඒක මුල් කාලීන පෞද්ගලික පරිගණකවලට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම AMD 64 මගින් හඳුන්වා දුන්නු 64-bit ප්‍රමිතිකරණය තමයි අද අපි මේ භුක්ති විඳින ඉහළ මට්ටමේ බහුමාධ්‍ය අත්දැකීම් වලට පදනම දාලා තිලෙන්නේ. හිතලා බලන්න අද අපි ෆෝන් එකේ කරන හැම ටැප් එකක්ම ස්ක්‍රෝල් එකක්ම බලගන්වන්නේ මේ අපි කතා කරපු දශක ගණනාවක් තිස්සේ පරිණාමය වුණු මූලික තාක්ෂණික තීරණ මගිනුයි. මේ සතිය සහ හතේ ඇතතේ අපි කළ විග්‍රහයෙන් ප්‍රොසෙසරයක අභ්‍යන්තරය ගැන හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. එහෙමනම් අනාගතයේදී එන අලුත්ම පරිගණක යුගයේ බලගන්වන්නේ කුමන ආකාරයේ විප්ලවීය නිර්මාණාත්මක තීරණ වෙයිද? ඒක ඇත්තටම කුතුහලය දනවන ප්‍රශ්නයක්. එහෙනම් අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේම රසවත් මාතෘකාවකින් ආයෙත් හමු වෙමු.